ප්‍රධාන කටයුතු අද නායපත්‍රයේ විෂයාංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පත් කිරීම සඳහා වූ යෝජනා සම්මත කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමා ගරු කතානායකතුමනි නමත් නිවාල් සිරිපාද සිල්වා ඇමතුමත් ලක්ෂ්මන් කිරියල් ඇමතුමත් රවුෆ් හකීම් ඇමතුමත් මලික් සමරික්‍රම ඇමතුමත් ඩී.එම්. ස්වාමිනාදන් ඇමතුමත් ආචාර්ය විජිදාස රාජපක්ෂ ඇමතුමත් ඉදිරිපත් කළ තියෙන පාටලි චම්පික රණවක ඇමතුමත් ඉදිරිපත් කළ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පත් කිරීම සඳහා යෝජනා සම්මතය. ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතුයයි ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකතාවයක් ඇති හේයින්ද 2015 ජනවාරි මාස 8 වෙනි දින පැවති ජනාධිපතිවරණයේදී නීතිය ආධිපත්‍යයට ගරු කරන සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සවිමත් කරන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමේලා පැහැදිලි ජනවරමක් ජනතාව විසින් ලබා දී ඇති හේයින්ද ඉහත කී ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රකාශ කරන ලද අභිප්‍රාය බලගැන්වීමට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් සිය අභිලාෂය පැහැදිලිව ප්‍රකාශ කර ඇති හේයින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නා වූද මනාප චන්ද්‍රක්‍රම ඉවත් කර ජනතා නියෝජනය සාධාරණව පිළිඹු කරන්නා වූ මැතිවරණ ක්‍රමයක් සහතික කරන්නා වූද සියලු පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ශක්තිමත් කරන්නා වූද ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් සපයන්නා වූද ජාතික ප්‍රතිසන්ධානයට ප්‍රවර්ධනයක් කරන්නා වූද නීතිය ආධිපත්‍යයට ගරු කරන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්නා වූද ජනතාවගේ මූලික අයිතීන් හා නිදහස් මගින් මානව අභිමානය තහවුරු කරන්නා වූද වගකිය යුතු වග වන්නා වූද ආණ්ඩු ක්‍රමයක් ප්‍රවර්ධනය කරන්නා වූද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය මතුවී ඇති හේයින්ද 1. ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳ සලකා බලා ජනතාවගේ අදහස් සහ උපදෙස් ලබාගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 75 වෙනි ව්‍යවස්ථාව යටතේ ඒ වෙත පැවිදී ඇති බලතල ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්ය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත වන මෙහි මින්මතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යනුවෙන් හැඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතුයයි මෙහි පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිවරයා විය යුතුය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් තෝරාපත් කරනු ලබන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරුන් 7 දෙනෙක් සිටිය යුතුය. ගරු කතානායකතුමා නොපැමිණි අවස්ථාවකදී මණ්ඩලයේ රැස්වීමේ මුලසුන ඔබවන පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝජිත සභාපතිවරයන් අතුරින් අයෙකු තෝරාපත් කළ යුතුය. 3. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම සඳහා ඝනපූර්ණේ 20ක් විය යුතුය. 4. අයන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා උපදේශකවරුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සඳහා නීති ලේකම්වරයෙකු නීති එක් ලේකම්වරයෙක් සඳහා සහායකයින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හා පස්වන වගන්තියේ යොමුගත කොමිටුවල කටයුතු වාර්තාකරණය පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සඳහා කාර්ය මණ්ඩලය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය කාර්ය මණ්ඩලයක් සිටිය යුතුය. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රචාරණය ලබා දීමේලා මාධ්‍ය කාර්ය මණ්ඩලය විසින් වෙබ් අඩවියක් පිහිටවා එය පවත්වාගෙන යා යුතු අතර වෙනත් සුදුසු මාධ්‍යද යොදාගත යුතුය. අදාළ සෙසු ප්‍රවීණයන්ගේ හෝ විශේෂඥ මත ඇතුළුවද්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අහි කාරක සභාවෙන් කටයුතු මෙන්ම මහජන අදහස් කරුණු පිළිබඳ ඉදිරිපත් කිරීමද එම වෙබ් අඩවියෙහි ලේඛනගත කොට ප්‍රකාශයට පත් කරන බවට මාධ්‍ය කාර්ය මණ්ඩලය සහතික විය යුතුය. 5. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පහස සඳහන් අනු කොමිටි වලින් සමන්විය යුතුය. අයන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කරනු ලබන
අග්‍රාමාත්‍ය සභාපති පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා අධිකරණ ඇමතිවරයා හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සෙසු සමාජිකයන් 17 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් යුත් මෙහෙයුම් කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු හා ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් කිරීමේ කාර්ය සඳහා වගකිය යුතුය. ආයන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සමාජිකයන්ගෙන් සමන්විත සෙසු අනු කොමිටුව. එසේ වූවද එක් අනු කොමිටික සමාජික සංඛ්‍යාව 11කට නොවැඩි විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් එහි පළමුව රැස්වීමේදී ආයන්න නියෝජ්‍ය සභාපතිවරයන් තෝරා පත් කර ගත යුතුය. ආයන්න පහ වගන්තිය යොමුගත අනු කොමිටි තීරණය කළ යුතුය සහ පස්වෙනි වගන්තිය යොමුගත අනු කොමිටි සමාජිකයන් තෝරා පත් කර ගත යුතුය. 7 අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බලනු පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් යෝජනා කරමින් යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස මෙහෙයුම් කමිටුවෙන් ඉල්ලා සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සම්මත කරනු පිණිස අග්‍රාමාත්‍යයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පළවෙනි රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ස්වකීය රැස්වීම පාර්ලිමේන්තු සභාගර්භයෙහි පැවැත්වීමට මෙයින් බලය පාරුණු ලැබේ. එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට බස්නාහිර පළාතෙන් පිටත වූ වෙන යම් නිශ්චිත ස්ථානයකදී සිය රැස්වීම පැවැත්වීමට තීරණය කළ හැකිය. එසේම තවදුරටත් ලිපි ලේඛන ඉදිරිපත් කිරීම, යෝජනා ඉදිරිපත් කිරීම හා යම් කරුණක් සම්බන්ධයෙන් ඡන්දය ලබා දීම පාර්ලිමේන්තුවේ සභාගර්භය තුලදී පමණක් සිදුවිය යුතුය. 9 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ හෝ එයට අයත් යම් කොමිටුවක අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කොමිටුවට අවශ්‍ය සේවාවන් අවශ්‍ය වන්නා වූ ඕනෑම ආයතනකින් ලබාගත යුතුය. 10 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට හෝ එහි විවිධ අනු කොමිටි වලට සහාය වනු පිණිස හා උපදෙස් ලබා දෙනු පිණිස සෙසු ප්‍රවීණයන් මෙහෙයුම් කොමිටියක් විසින් පත් කරනු ලැබිය හැකිය. 11 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු මහ ජනතාවට විවෘත විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනු කොමිටි වලින් කටයුතු ලේඛනගත කොට වහා ප්‍රකාශයට පත් කළ යුතුය. සුදුසු අවස්ථාවන්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ හෝ එහි අනු කොමිටි වල කටයුතු විකාශනය කිරීම සහතිය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගනු ලැබිය යුතුය. සැක ඇතිවීම වළක්වනු පිණිස පෙර කී කරුණු ප්‍රකාශයන් සඳහා පාර්ලිමේන්තු බලතරා වරප්‍රසාද පනතේ 17 වෙනි වගන්තියට ප්‍රකාර පාර්ලිමේන්තුවේ විශේෂ අවසරය නිශ්චිත ලබා දෙනු ලබන බවට මෙහිලා නිශ්චිත වශයෙන් යෝජනා කරේ. සැක ඇතිවීම වළක්වනු පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ හා 5 වන වගන්තියේ යොමුගත ඇති අනු කොමිටි වලට කටයුතු පාර්ලිමේන්තුව වෙත සමගාමීව වාර්තා කර ඇත්තා සේහා මෙහිලා නිශ්චිත වශයෙන් බලය ලබා දෙනු ලබන යම් කටයුතු ප්‍රකාශයට පත් කිරීම මගින් පාර්ලිමේන්තු බලතලා වරප්‍රසාද පනත ප්‍රකාර වරදක් සිදු නොවන බවට තවදුරටත් යෝජනා කරේ. 12 උපදෙස් ලබා ගැනීම සඳහා සහ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඕනෑම පුද්ගලයෙකු කැඳවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ තිබිය යුතුය. 13 මහජන අදහස් ලබා ගැනීමේ කොමිටුවේ නිර්දේශ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සහ හෝ කරුණු ඉදිරිපත් කිරීම සහ හෝ වාර්තා කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම කොමිටුවේ ඕනෑම සමාජිකයෝ කැඳවීමේ බලයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ තිබිය යුතුය. 14 මෙහි දක්වා ඇති විධිවිධාන වලට යටත්ව ස්වකීය කටයුතු ඉටු කිරීමේදී අනුගමනය කළ යුතු කාර්ය පරිපාටය හා යාන්ත්‍රණයන් පිළිබඳ තීරණ කිරීමේ බලයද මෙහිලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පවරනු ලැබේ. එසේ වූ දෙකී තීරණ මෙහෙයුම් කමිටුවේ එකඟත්වයේ ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලබන යෝජනා සම්මතයකට පසුව ගත යුතුය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනිව කුමක් සඳහන් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සහ අනු කොමිටි වලට කාර්ය පරිපාටික රීතිමෙන් යෝජනා සම්මතයේ දක්වා ඇති පරිදි විය යුතුය. 15 මෙහෙයුම් කොමිටිය විසින් ලබා දෙනු ලබන අනුමැතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු පිළිබඳ
දැන්වීම අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යයා විසින් ඒ සඳහා කලින් කාලට නම් කරන ලබන වෙනත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු විසින් කරනු ලැබිය යුතුය. 16 15 වගන්තිය යොමුගත එක් එක් අනු කොමිටිය පත් කිරීමෙන් සති 10ක් ඇතුළත එම අනු කොමිටිය විසින් ස්වකීය වාර්තා මෙහෙයුම් කොමිටිය වෙත බාර දෙනු ලැබිය යුතුය. 15 වගන්තිය යටතේ පත් කරන ලබන අනු කොමිටිවල සහ මහජන අදහස් ලබා ගැනීමේ කොමිටිය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙහෙයුම් කොමිටිය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එකී වාර්තාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතද සමග ඉදිරිපත් කළ යුතුය. 18 ඉන් එක්විතව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් වාර්තාවේ හෝ අදාළ වන්නේ නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි පොදු යෝග්‍යතාවයන් හා මූලධර්මයන් විවාදයට ගනු ලැබ යෝජිත සංශෝධනද විවාදයට ගනු ලැබිය යුතුය. එවැනි විවාදයන් අවසානයේදී අවසාන වාර්තාවක් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් පිළිබඳ යෝජනා සම්මතයක් මෙහෙයුම් කොමිටිය විසින් ඉදිරිපත් කළ යුතුය යනුවෙන් මුල් ආසනයේ විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. ඉන් ඉක්බිතිව මෙහෙයුම් කොමිටිය විසින් විවාදය අතරතුර යෝජිත යම් සංශෝධනයන් වේ නම් ඒ වාද සැලකිල්ලට ගනිමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බලනු පිණිස අවසාන වාර්තාවක් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතද ඉදිරිපත් කළ යුතුය. එකී වාර්තා හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවට යෝජනා සම්මතයක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතුය. 20 18 වන වගන්තියේ යොමුගත විවාද කාලය සීමාව තුළ පහත සඳහන් ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය. සභාපතිවරයා නොපැමිණි අවස්ථාවකදී යම් නියෝජ්‍ය සභාපතිවරයෙකු විසින් එක් එක් වගන්තිය අංක පිළිවෙලෙන් කියවිය යුතුය. 1 යම් වගන්තියකට සංශෝධනයක් ගෙනීම හෝ වගන්තිය ඉවත් කිරීම හෝ නව වගන්තියක් ඇතුල් කිරීම හෝ කළ හැකිය. 2 විවාදය මෙම අධීරය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ විස්තර විනා ඒ මූල ධර්මය සාකච්ඡාවට නොගත යුතුය. 3 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පතෙහි යම් පූර්ව කොටසක් මත එළඹී යම් තීරණයක් අනුකූලව කිසිදු සංශෝධනයක් යෝජනා කළ නොහැකිය. 4 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත කියවා අවසන් කරන ලදුව එකී කෙටුම්පත පිළිබඳ විවාදය අවසන් කිරීමට ප්‍රථම යම් සමාජිකවරු සභාපතිවරයාගේ අවසරය මත ඒ වන විටද සම්මත කර හැකි යම් වගන්තියකට සංශෝධනයක් යෝජනා කළ හැකිය. 5 යම් වගන්තියකට ගෙන එනු ලබන සංශෝධනය පිළිබඳ වූ ප්‍රශ්නයක් මුළුමුණින්ම මුල් ආසනයේ විසින් ඉදිරිපත් කරේ ඇත්තේ නම් විනා වගන්තියක් කල් දැමිය හැකිය. 6 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි ඉතිරි වගන්ති සලකා බැලීමෙන් අනතුරුව හා නව වගන්ති ගෙන ඒමට ප්‍රථම කල් තැබූ වගන්ති සලකා බැලිය යුතුය. 7 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි උපලේඛන සලකා බැලීමට ප්‍රථම නව වගන්ති ඉදිරිපත් කළ හැකි අතර ඒවා පළමුවෙනි වර කියවාසේ සැලකිය යුතුය. ඉන් ඉක්බිතිව එළඹෙන ප්‍රශ්නය වගන්තිය දෙවනි වර කියවිය යුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට වගන්තිය හෝ සංශෝධ්‍ය පරිදි වගන්ති එකතු කළ යුතු වේ. 8 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ උපලේඛනය ඉවත් කිරීමෙන් අනතුරුව නව උපලේඛන ඉදිරිපත් කළ හැකි අතර ඒවා නව වගන්ති ස්වභාවයෙන් සැලකිය යුතුය. 9 සෑම වගන්තියක්ම උපලේඛනයක් හා යෝජිත නව වගන්තිය උපලේඛනය සම්බන්ධ කටයුතු කළ පසුව යම් පූර්විකාවක් වන්නේ නම් එය සලකා බලා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ පූර්විකාව යුතුය යන ප්‍රශ්න ඉදිරිපත් කළ යුතුය. රෝමන් 10 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ නාමයට යම් සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම් සවිස්තරව දන්වා ඇති ඉහත කී කාර්යයන් වල අවසානයේදී සිදු කළ යුතුය. 21 අවශ්‍ය වෙනස් කිරීම සහිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 42 43 44හි විධිවිධාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවට අදාළ විය යුතුය. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභිකයන් අතුරෙන් 3/2 විසින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අනුමත නොකරන්නේ නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හා මෙකී යෝජනා යොමුගත කමිටු විසිරුවා හැරිය ඇසේ සැලකිය යුතුය. 23 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත 3/2 බහුතර ඡන්දයෙන් අනුමත කරන්නේ නම් වාර්තාව හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මෙහෙයුම්
කමිටිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අතර ඉන්නික්බිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හා මෙකී යෝජනාවේ යොමුගත අනු කමිටිය විසුරා හැරියාසේ සැලකිය යුතුය. අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 ව්‍යවස්ථාව 121 ව්‍යවස්ථා ප්‍රකාර මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිචින්න කොට ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතියෝජනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් වශයෙන් හා 83 වෙනි ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලසා තිබෙන පරිදි විශේෂ බහුතරයකින් සම්මත කරගනු ලබන ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පනත් කෙටුම්පතක් වශයෙන් එකී වාර්තාවේ අන්තර්ගත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කළ යුතුය. 25 ඉනික්බිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 එක ව්‍යවස්ථාව ප්‍රකාර ඒකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. 26 ඉන් අනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 වූ දෙක ව්‍යවස්ථාව ප්‍රකාරව සෑම පළාත් සභාවකම අදහස් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා විසින් එකී පනත් කෙටුම්පත එකී සෑම සභාවටම යොමු කරන ලැබිය යුතුය. 27 ඉන්නික්බිතව අග්‍රාමාත්‍යයා විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පාර්ලිමේන්තුවේ නවයා පත්‍රය ඇතුල් කළ යුතුය. 28 ඉහතින් සඳහන් කළ පරිදි එකී පනත් කෙටුම්පත් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාර විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා කී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එකී පනත් කෙටුම්පතට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන් පාර්ලිමේන්තුවේ සම්මත මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2කට අඩු නොවේ නම් මෙකී පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසින් යථාපරිදි සම්මත කරන ලද බවත් ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයේ පිහිට ඇති ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කරන තුරු පනත් කෙටුම්පතක් නීතියක් බවට පත් නොවෙන්නේය. යනුවෙන් කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාර යෝග්‍ය සහතිකයෙන් ලබා දිය යුතුය. ඉන්නික්බිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85ක ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පත ජනමත විචාරණය මගින් ජනතාවගේ අනුමැතිය පිණිස ඉදිරිපත් කර යුතුය. 30 පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන ලැබූ තිබෙන නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සහතික කිරීම මත පනත් කෙටුම්පත නීතියක් බවට පත්වෙනුයේය. 31 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ 5 වෙනි වගන්තියේ යොමුගත අනු කමිටිවල සහ මෙකී යෝජනාව ප්‍රකාරව පත් කරන ලද කාර්ය මණ්ඩලයේ උපදේශකවරුන්ගේ වියදම් ඒකාබද්ධ අරමුදලින් දැරිය යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් යෝග්‍ය පියවර ගත යුතුය. සැකයක් ඇති නොවනු පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් යෝජිත ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ සංශෝධනයට යටත්ව සම්මත කිරීම පාර්ලිමේන්තුවේ වගකීම විය යුතු බවට මෙහිලා ප්‍රකාශ කරේ. 33 සැකයක් ඇති නොවනු පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2 විශේෂ බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුව සම්මත කරන ලැබූ ඉන්නික්බිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි ව්‍යවස්ථාවට ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණක් නීතිය වශයෙන් පැනවිය යුතු බවට මෙහිලා තවදුරටත් ප්‍රකාශ කළේ. කරු කතානායකතුමනි, මම මේ යෝජනා ඉදිරිපත් කරන්නේ මේ මුළු සභාව වෙනුවෙන්ම අපේ රටේ ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව. දැන් මුළු පාර්ලිමේන්තුවම සම්බන්ධ කරගෙන මේක කරන්නේ. අපේ පළවෙනි ව්‍යවස්ථාව හැටියට තියෙන්නේ නිදහස් ලංකාවේ සෝල්බඩි ව්‍යවස්ථාව. ඒක සෝල්බඩි කොමිසමක ඉදිරිපත් කරා කියලා අපේ සාමාන්‍ය මතයක් තියෙන එක වැරදි. ඇත්ත වශයෙන්ම 1943 ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් වුමනා කියලා බ්‍රිතාන්‍යයට බල කරන්න. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට බලය නොතිබුණත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න DSA නැක මැතිතුමා එදා ඇමති මණ්ඩලය යෝජනා කරා අපි සභාවේ යෝජනාවක් සම්මත කරගෙන ආණ්ඩුකාරතුමාටයි රජතුමාට ඉදිරිපත් කරමු. යුද්ධ මැදදී මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා. ඒ අනුව ඒ යෝජනාව සකස් කරා. ඒ යෝජනාව සකස් කළා. ඒ යෝජනාව මේ සභාවට ඉදිරිපත් කරේ SWRD බණ්ඩාරනායක මැතිතුමා.
එතුමා සම්ම ඉදිරිපත් කළා බහුතරයකින් සම්මත වුණා. සම්මත වුණාන් පසු මේක පිළිගන්න කිව්වා. යුද්ධයෙන් පස්සේ ක්‍රියාත්මක කරන්න. ඒ පාර මම හිතන්නේ තවත් සණ්ඩායම් කරපු නියෝජනය නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුව කිව්වා නෑ අපි වෙනම කොමිසමක් පත් කරනවා සෝල්බරි සාමි ඉදිරියේ ප්‍රධානත්වයෙන්. මේ කොමිසම ලංකාවට ආවම ඩී.එස්. සේනානායක මහතුමා කිව්වා අපි එහෙනම් ඇමතිවරයෙකු අපි මෙහාට යන්නේ නෑ. අපි ඉදිරිපත් වෙන්නේ නෑ. අපේ යෝජනා පිළිගන්න ඕන කියලා. ඉතින් ඇමතිවරුන් මේකට ඉදිරිපත් වෙන්නේ නැතුව මේක වර්ධනය කරා. කොමිසම වටේ ගියා. තවත් අය මැදිහත් වුණා මේ ගැන වැඩ කටයුතු කරන්න. එක්කෙනෙක් තමයි ෆ්‍රැන්සිස් මොළමුඩේ මහත්මයා. අන්තිමට හැන්දෑව අරුවේ තිබුණ භෝජන සංග්‍රහවලදී තමයි ඇමතිවරු මුණ ගැහුවේ. ඒත් සෝල්බරි කොමිසමට තේරුණා ඇමතිවරුන්ගේ සහයෝගය නැතුව මේක ක්‍රියාත්මක කරන්න බෑ කියලා. එදා ලංකාවේ අනදෙන නිලධාරී ලේටන් ජෙෆ්රි ලේටන් අද්මිරාල්තුමත් අග්නිදිගාසය අනදෙන නිලධාරී මවුන්ට්බැටන් සාමි අද්මිරාල්තුමත් සෝල්බරි සාමිටික අපි ලංකාව අපිට සහයෝගය දෙනවා. ඒ නිසා මේක පිළිගන්න කියලා. අන්තිමට ඩී.එස්. සේනානායක මහතුමා මේක මම හොඳට දන්න නිසා ඔලිවර් ගුණතිලක මහතුමාට එව්වා සෝල්බරි සාමිට පණිවිඩයක්. අපිට මේක දෙන්න ලංකාව නිදහස් වුණා මම ඔයාගෙනම යෝජනා කරනවා කියලා අග්‍රාණ්ඩුකාරයා වෙන්න. ඒ නිසා සෝල්බරි සාමිත් මේක පිළි අරගෙන කරපු විශාල වෙනස තමයි සෙනට් මණ්ඩලයකුත් දැම්ම. නැත්තම් පාර්ලිමේන්තුවේ එක සභාවක විතරයි. ඉතින් ඇත්ත වශයෙන්ම අපි ඒක සකස් කරපු එකක්. සකස් කළ පොරොන්දුවකුත් දුන්නා අග්‍රාණ්ඩුකාරතුමා කරනවා කියලා අග්‍රාණ්ඩුකාරතුමත් කරා. ඒක ආවයන් පස්සේ දෙවනි කාලේ තමයි බණ්ඩාරනායක මහතුමා අගමැති වුණාදී තේරුම්කාරක සභාවක් යෝජනා කරා. මේ ලංකාව ජනරජයක් කරන්න. අවසන් කරන්න ඉස්සෙල්ලා එතුමා ඝාතනය කරා. 65 ඩඩ්ලි සේනානායක මහතුමා තේරුම්කාරක සභාවක් යෝජනා කරා. ඒත් මගදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වුණා. ඒකත් අසාර්ථක වුණා. 70 දී මෙතන මේ පාර්ලිමේන්තුවේ විලියම් ගෝපාල්ලාව අග්‍රාණ්ඩුකාරතුමා එදා දුන්න රාජාසන කතාවේ යෝජනා කරා ජනමතයක් තියෙනවා වරමක් ලැබිලා තියෙනවා වෙනම ව්‍යවස්ථාදායක සභාවක් රැස් කළා ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් සකස් කරන්න කියලා. ඒක එදා පාර්ලිමේන්තුවෙන් අනුමත කරාන් පස්සේ සිනමාව ඒක පිළිගන්න කියලා යෝජනා කරේ අපේ හිටපු ජනාධිපති දා මන්ත්‍රීවරයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මහතුමා මේ බණ්ඩාරනායක මැතිනි කැඳෙව්වා. එතනදී ඔක්කොමලා යන්න ඕනේද නැද්ද කියලා කතා කරාම එක්සත් ජාතික පක්ෂයයි චෙල්වනායක මැතිතුමා නෑ දැන් අපි මේක පරණ පාර්ලිමේන්තුව අනුමත කරා ඒ නිසා අපි එතෙන්ට යනවා කියලා අනික ඒගොල්ලෝ කිව්වා කමන්නේ මේක එකක් තියෙන්නේ තේරුම්කාරක සභාවක් නෙමෙයි. කොල්ලිනාද සීලා මහතුමා යෝජනා කළ තියෙන මුළු පාර්ලිමේන්තුවම සභාවක් කරගෙන හැම එක්කෙනාගේම අදහස් අරගන්න. අන්න ඒකයි හොඳ කාරණේ. ඒක අපි ව්‍යවස්ථාව පිළිනො ගන්න තව හේතු තිබුණා. ඊට පස්සේ 77 දී ආපහු එක්සත් ජාතික වරමයක් හැදී වුණා විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කළා මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන්න කියලා. ඒ තේරුම්කාරක සභාවේ යෝජනාව අනුව තමයි මේ 78 ව්‍යවස්ථාව ඉදිරිපත් කරේ. මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියලා විශේෂයෙන්ම තේරුම්කාරක සභාවක් පත් කරා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ආණ්ඩුව යටතේ ජී.එල්. පීරිස් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් මම දැකලා තියෙනවා දැන් ලිපි කීපයක් ලියලා තියෙන එතුමා මේ අයිලන්ඩ් පත්‍රයට එදා අයිලන්ඩ් පත්‍රය තමයි එතුමාගේ පොට්ටනි වලට විරුද්ධව ව්‍යාපාරෙ ගෙනිච්චේ. කොහොම හරි ඒක එකඟත්වයක් නොතිබුණ නිසා ඒක එතනින් අවසන් වුණා. ඊළඟට අපිට සිදු වුණේ ව්‍යවස්ථාව ගැන 2005න් පස්සේ සාකච්ඡා තුන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒක පාර්ලිමේන්තුවෙන් සිදු වුණ එකක් නෙමෙයි. වෙනම පක්ෂ කැඳෙව්වා. ඒකේ මට තියෙන මෙතන 30 විතරන වාර්තා වෙනම ඉන්දියාව එක්ක සාකච්ඡා කරා. ඒත් මෙතන තිබුණේ නැහැ. 2010 පාර්ලිමේන්තුවේදී හදිසියේ ඒ ජී.එල්. පීරිස් ඇමතිතුමා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ බලතල හුඟක් දුරට අඩු කරා. අපි ජනාධිපතිවරුන් ඉදිරිපත් උනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරන්න කියලා පාර්ලිමේන්තුවේ බලතල වැඩි කරන්න. වැඩි කළා මේ වැඩ කටයුත්ත කරගෙන යන්න. 19 වෙනි සංශෝධන ඉදිරිපත් කරාම මෙතුමා කිව්වා ඕනේ තරම් බලතල දෙන්න කියලා පාර්ලිමේන්තුවට.
ඒත් දැන් ඒක නැවතුනේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ නිසා මේ ප්‍රමාණයට වඩා දෙන්න බෑ ජනාධිපතිගේ බලතල. එහෙනම් අපිට යන්න තියෙනවා ජනමත විචාරණයකට. එහෙනම් ඒ පුළුවන් බලතල සියල්ල මෙතන ගත්තාන් පස්සේ අපි තීරණය කරා පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ පාර්ලිමේන්තුවට බාර දෙන්න මේ වැඩ කටයුත්ත කරන්න. මේ ඡන්දයෙන් පස්සේ අපි ජාතික ආණ්ඩුවක් ඇති කරා. අපි වන් කතා කරා පක්ෂ නායකින් සියලු දෙනාටම අපි වෙනම කතා කළා පළවෙනි යෝජනා ටික ගිය දෙසැම්බර් මාසයේ සම්මත වුණා. ඒ තමයි කාර්ක සභා ක්‍රමය පාර්ලිමේන්තුවේ ඇති කරන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරා ව්‍යවස්ථාව ගැන කොමිටියක් දානවාද ඔක්කොමලා සඳහන් කරනවාද මම අපි යෝජනා කරේ සියලු දෙනාම කරන්න. නැත්තම් මේක අමාරුයි. මේ කාර්ක සභාවේ මෙතන අපි කිව්වට නමට පක්ෂ 5ක් තියෙනවා කියලා ඊට වඩා තියෙනවා. සමහර අය විරුද්ධ පක්ෂ 3කට විතර අයිති වෙනවා. ඉතින් එහෙම කරොත් මෙතන 225ක් නෙමෙයි 500ක් විතර සමාජිකයෝ ඉන්නවා. ඉතින් හොඳ මේක තමයි හැම එක්කෙනා අපි අයිති එක පක්ෂයකට විතරයි කොයි එක වුණත්. ඔයගොල්ලෝ විරුද්ධ පක්ෂ 3කට අයිති. ආණ්ඩුව එකයි තියෙන්නේ. ඒක අපත් කොහොම හරි මේ අපේ විවාදයේදී කතා කරන්න පුළුවන්. ගරු අග්‍රාමාත්‍යතුමා කතා කරන්න. මොකුත් කිව්වේ නෑ. මොකුත් කිව්වේ නෑ. Order please. අග්‍රාමාත්‍යතුමා කතා කරන්න. ඒ නිසා අපි බැලුවේ මේ හැම එක්කෙනාම සහභාගී වෙන්න. මේකට රැස් වෙන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයට. මේක පාර්ලිමේන්තුවෙන් වෙනම කරන එක නෙමෙයි 70 කරා වගේ. ඒකයි පාර්ලිමේන්තුවේ යටතේ කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවේ යටතේ කරාම 6 වෙනි සංශෝධනයේ තියෙන දියුරුම අරගෙන තමයි මෙතෙන්ට එන්නේ. ඒ ආරක්ෂාව එක්ක කරන්නේ. අපි ඒකට කිව්වා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කියලා. ඒක මගේ අදහස් හම්බුනේ අපේ GLPD සැමතුමාගේ. මොකද ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අහෝසි කරාම පාර්ලිමේන්තු කොමිටියක් දැම්මයි වෙනුවට කතානායකතුමයි අගමැතිතුමයි විපක්ෂ නායකතුමයි තව නම් කරපු මන්ත්‍රීවරු දෙන්නෙක්. ඒ කියන්නේ මන්ත්‍රීවරු 5 දෙනෙක්ගේ කොමිටියක්. ඒත් ඒකට කොමිටිය කියන්නේ නැතුව පාර්ලිමේන්තු මණ්ඩලය කිව්වා. ඉතින් අපිත් බැලුවා මෙතුමා කොච්චර හොඳයි නම් දැන් මෙතුමාගේ උපදේශ නම් අරගන්නේ කියලා මේ පාර්ලිමේන්තුවේ අනික් අය අපි මේකට ව්‍යවස්ථාදායක සම්පාදක කොමිටිය කියන්නේ නැතුව ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය කියලා නම් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ යටතේ තියෙන එක. It is a council under the parliament. Like this example we have followed of Honorable G.L. Peiris who told it's a parliamentary council. Think, a parliamentary council, if the parliamentary council is valid, this can also be valid, being accepted. And make up නීතියෙන් ගේන්නේ පාර්ලිමේන්තුවෙන් ගේන්නේ පාර්ලිමේන්තුව අපිට බලය තියෙනවා විශේෂයෙන්ම ස්ථාවර නියෝග 75 යටතේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්න වෙනම යෝජනාවක් ගේන්න. ඒත් මේ යෝජනාවේ තියෙන අපේ මේවා හැර අනික් වට ස්ථාවර නියෝග බලපාන ස්ථාවර නියෝග උමනා නැත්නම් අපි අත්හිටවන්න තව යෝජනාවක් ඉදිරිපත් කරන්න තියෙනවා කියලා අපි දැන් එකඟ වෙලා තියෙන්නේ. අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ ඔක්කොම අදහස් එකට එකතු කරගන්න. එකට එකතු කරගෙන ඉදිරියට යන්න. උපදේශකවරුත් පත් කරන මේ උපදේශක කවුරුවත් මේ විදේශිකයන් ගේන්නේ නැහැ. අපේ මෙතන ඉන්නවා ඊට අමතරව ඉන්නවා මහාචාර්ය සූරී රත්නපාල. ඔබතුමත් දන්නවා මමත් දන්නවා. එතුමත් ඇවිල්ලා ඉන්නවා කරගෙන යන්න. වෙන කවුරුවත් නැහැ අපිට. ඒත් ඒ වගේම මේ වැඩ කටයුත්ත කරන මූලික වශයෙන් අපිට කරන්න තියෙන්නේ මේ රටේ ඡන්ද ක්‍රමය ගැන එකඟ වෙන්න. අපි දැන් ප්‍රාදේශීය සභා ඡන්දය ආපහු කල් දැම්මා අපිට ඡන්ද ක්‍රමය ගැන මේතන එකඟ වෙලා යන්න කියලා. ඉතින් මේ වැඩ කටයුතු කරන්නයි මේ යෝජනාව මෙහාට ඉදිරිපත් කරලා තියෙන්නේ. නැත්තම් මේකෙන් පිට යන්නවත් නෙමෙයි මේකට ඇතුල් වෙලා ඒත් මේ පිළිබඳ අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරායින් පස්සේ එකක වුණා. ඒත් අපි මේ මෙතෙන්ට ඉදිරිපත් කරායින් පස්සේ න්‍යාය පත්‍රේ ආපහු සමහර මන්ත්‍රීවරු තමන්ගේ පක්ෂ වලට කියලා තියෙනවා මේ ගැන සංශෝධන උවමනයි කියලා. ඒ අනුව දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔක්කොම පක්ෂ එක්කම අගමැතියට කතා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ද්‍රවිඩ සන්ධානයේ ඩග්ලස් දේවානන්ද තුමා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ විරුද්ධ පක්ෂය එක්ක බෙදුන විරුද්ධ පක්ෂය එක්ක මේ හැම එක්කෙනා එක්කම අපි කතා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කියලා තියෙන්නේ අනේ අපිට සංශෝධන නැහැ අනික් අය එකඟ වෙන්න ඕන එකක් තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේ වැඩ කටයුත්ත කරගම්මු කියලා. ඒ වගේම විශේෂයෙන්ම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාව හම්බුණා. එක්සත් ජාතික පක්ෂයත් හම්බුණා. ඒ අයගේ යෝජනා ඉදිරිපත් කළා තියෙන ඒවා අපිට සාකච්ඡා කරන්න මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් විශේෂයෙන්ම අපි කිව්වා මේ ගැන සාකච්ඡා කරන්න කියලා දෘಢ සන්ධානය එක්ක for you all to have a discussion then we can all meet together and finalize it. අද මට මං ඊයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාටත් ඒක එව්වා. අද ඒගොල්ලේ සංශෝධන තියෙනවා කිව්වා. ජනතා විමුක්ති පෙරමුණේ සංශෝධනයි ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ සංශෝධන තියෙනවා නේ. මේ ඔක්කොම අරගෙන අපිට වන් සාකච්ඡා කරලා ඉදිරියට යන්න. ඉතින් දැනට තියෙන්නේ මේ කාරණා ගැන කියන්නේ මම යුතුයකමක් තියෙනවා රටට කියන්න. ඇයි අපි මෙතනදී මේ සංශෝධන ආපහු ගන්න? මොකද මට ඕනේ හැම එක්කෙනාම එකඟ කරගෙන යන්න. මේ අපිට තියෙන අවස්ථාවක්. අපිට හොඳ ව්‍යවස්ථාවක් හදාගන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව හදාගන්න පුළුවන්. සමහරව යනවා සංශෝධනයේ ඇයි සංශෝධනය නොකරන්නේ? ඒක ප්‍රශ්නයක් තියෙනවා. අපි 78 ව්‍යවස්ථාව දිහා අරගෙන 19 වෙනි සංශෝධනයේ ඔක්කොම දිහා බලලා ගැලපෙන්නේ නැහැ. ඒක සංශෝධනය කරලා තියෙනවා දැන් 19 වෙනි වතාවක් 12 13 එක යම්කිසි ගැලපීමක් තියෙනවා. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම ගැලපීමක් නැහැ. ඉතින් අපි ඕක සංශෝධනය කරනකොට අලුතෙන් ලියන්න තියෙන මේ කණ්ඩායම ඔක්කොම ගැලපෙන හැටියට. ඒක නවත්ත ගන්න බෑ. ඉතින් ඒ අනුව කොහොමද දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙන ජනමත විචාරණයක් වුමනයි මීට වඩා ඉදිරියට යනවා මේ සමහර කාරණා විශේෂයෙන්ම විධායක ජනාධිපති පිළිබඳව. ඉතින් මේකත් ඇතුල් කරගෙන මේවා යෝජනා කරලා තියෙන්නේ. මම මීට වඩා කතා කරන්න යන්නේ මගේ අදහස් මම මෙතන ප්‍රකාශ කරන්න යන්නේ කොමිටිය වෙනුවෙන් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපිට ඕන එකට එකතු වෙලා වැඩ කරන්න. අනුර දිසානායක මන්ත්‍රීතුමා හිත ටිකක් ඉදිලා තිබුණා. කමක් නැහැ දැන් එකතු වෙලා ඔබතුමා කිව්වේ නිසා තමයි මේක පටන් ගත්තේ. නැත්තම් මෙතෙන්ට එන්නෙත් නැහැ. කොහොම හරි Hari. Order please, we can discuss that later. අගාමත්තුමා ඉවර කරන්න. බලය අල්ලගන්න එක එක උපක්‍රම තියෙනවා. එච්චරයි තියෙන්නේ. හරි. ඔබතුමාලත් මෙහාට එන්න. ඒකාබද්ධ ආණ්ඩුව වෙන්න. එතකොට හරියට අපි මේ සභාව එකට එකතු වෙලා මේක කරමු. මේ රටේ ජනතාව වෙන එච්චරයි මං ඉල්ලන්නේ. ඒ නිසා මම කතාව මං ඒ ගැන අවසන් කරනවා. බොහොම ස්තුතියි. ඒ වගේම එම යෝජනා මං ඉස්තිර කරනවා. හොඳයි. සභාවේ දැනගැනීම සඳහා අපිට යෝජනා සංශෝධන කීපයක් අපිට ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මං ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා ඔබතුමාගේ අවස්ථාව. ගරු කතානායකතුමනි, මා ඉතාමත් සතුටු වෙනවා නව වසරක් ලැබපු අවස්ථාවේ රැස්වුණු මේ පළවෙනි උත්තරීතර සභාවේ රටට අවශ්‍ය වෙනසක් පිළිබඳව මූලික කරුණු කීපයක් සහ පණිවිඩයක් දීමට අවස්ථාව ලැබීම ගැන. අපි අද කතා කරන්නේ ආණ්ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව. අපේ රටේ ආණ්ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ගෙවී ගිය දශක කීපය තුළම ඒ පවතින ව්‍යවස්ථාවට පක්ෂපාතිත්වය සහ පවතින ව්‍යවස්ථාවේ පිළිබඳව කළ යුතු වෙනස්කම් සංශෝධන සහ පරිවර්තනයන් පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබුණා. අපිට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931. 1931 අපිට සර්වජන ඡන්ද බලය ලැබෙන විට ආසියාවේ හෝ අප්‍රිකාවේ කිසියම් රටකට සර්වජන ඡන්ද බලය ලැබී තිබූ බවක් වාර්තා වන්නේ නැහැ. අපේ රටේ ජනතාවගේ දැනුම, බුද්ධිය, පරිණතභාවය, සාක්ෂරතාවය පිළිබඳව එදත් ලබා තිබූ දියුණුව ඒ තුළ 931 සර්වජන ඡන්ද බලය ලැබෙන විටත් අපිට තිබුණේ ඡන්ද පත්‍රිකාවේ සලකුණක් ලකුණු කිරීමටයි. අපට වඩා 30 දශකයේ 40 දශකයේත් ඡන්දේ පාවිච්චි කළ රටවල් වල සාක්ෂරතාවේ අවමභාවය නිසා
ඡන්ද පත්‍රිකාවේ සලකුණක් ලකුණු කිරීම නොව ඡන්ද පත්‍රිකාව සිදුරු කිරීම හෝ හිල් කිරීමට නියමිතව තිබුණා. අදත් ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන ඇතැම් රටවල තවමත් ඡන්ද පත්‍රිකාව සිදුරු කිරීමේ කාර්ය කෙරෙනවා. නමුත් අපේ ඉතිහාසයේ සිට වසර දහස් ගානක මහා ඉතිහාසයේ කතාවේ අපිට තිබෙන ශ්‍රේෂ්ඨත්වය සහ ප්‍රභූත්වයත් අපිට තිබෙන ගෞරවනීය නාමයත් මුළු ඉතිහාසයේ පුරා දිවෙන නිසා අපි අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, ඒ වගේම එතනින් දඹදෙණිය, අතුගල්පුර, කෝට්ටේ, මහනුවර අද කොළඹ යුගයට එන විට එක් යුග තුල අපේ ඉතිහාසයේ තිබූ මහා ශාස්ත්‍රීය දියුණුව, තාක්ෂණික දියුණුව පිළිබඳව අපිට තිබෙන්නේ පුළුල් වූ ගෞරවයක් සහ විශිෂ්ට වූ නාමයක්. ඒ නිසා අපි අද අධි තාක්ෂණික ලෝකේ විශේෂයෙන්ම අභ්‍යවකාශයෙන් බිමට බැසපු මිනිසුන් අද මහ පොළොවේ පය ගසමින් තොරතුරු තාක්ෂණයත් සමග නව ලෝකයේ තරණකාරීත්වයෙන් ඉදිරියට යන වෙලාවක මේ අධිතාක්ෂණික ලෝකයේ තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කරන්නේ. ඒ නිසා අපිට අදට ගැලපෙන ආකාරයේ මේ වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවය මම හිතන්නේ බොහෝ දෙනෙක් පිළිගන්නවා. ප්‍රධාන වශයෙන්ම අද තිබෙන ව්‍යවස්ථාව පිළිබඳව 78 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරන විට 78 ව්‍යවස්ථාව සම්මත වූ අවස්ථාවේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්තියක් විදිහට 78 ව්‍යවස්ථාවට විරුද්ධ වුණා. එදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 78 ව්‍යවස්ථාව වෙනස් වී යුතුයි කියන මතයේ එකඟතාවය තුල කටයුතු කළා. මගේ මතකයේ හැටියට 1999 දී එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සමුළුව පළවෙනි වරට යෝජනාවක් සම්මත කළා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නැත්නම් වෙනස් කිරීම මේ පවතින ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදු විය යුතුයි කියන කාරණාව පිළිබඳව. අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කරන විට අපි ලබා ඇති අත්දැකීම් අනුව ගෙවී ගිය දශක කීපයේ මේ රට තුළ ඇති වූ විවිධ දේශපාලන ආර්ථික සහ සමාජ සිදුවීම් පුළුල් සමුදායක් පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්. මේ රටේ මහා උගතුන් බුද්ධිමතුන් මෙන්ම පාසල් දරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරමින් ඒ පිළිබඳව දැනුම අවබෝධය ලබා ගැනීමට කටයුතු කළේ අද ඊයේ නොවේ. අගමැතිතුමා සඳහන් කළ ආකාරයට 1946 සෝල්බරි ව්‍යවස්ථාවෙන් නිදහසෙන් පසු ලංකාවේ පළමු ව්‍යවස්ථාව විදිහට එය සම්මත වීමත් පිළිගැනීමත් තුල කටයුතු කරමින් ප්‍රධාන වශයෙන්ම 50 දශකයේ ආරම්භ වන විට සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කිරීමක් නැත්නම් නව ව්‍යවස්ථාවක් පිළිබඳව පාර්ලිමේන්තුව තුලම හඬක් ඇති වී තිබෙනවා. ඒ වගේම ඉතා පැහැදිලිව පේන කාරණයක් තමයි 47 පාර්ලිමේන්තුවේ සිට 70 පාර්ලිමේන්තුව දක්වා ගත් විට ඒ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙකුටම සහ පාර්ලිමේන්තුවකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් නිර්මාණය කිරීම පිළිබඳව 3/2ක බලයක් ලැබිලා තිබුණේ නැහැ මා දන්නා පරිදි. පළවෙනි වතාවට තමයි පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් විශේෂයෙන්ම 50 දශකයේ සිට ගත් විට ව්‍යවස්ථාවක් හැදීමේ හැකියාව නිර්මාණය කිරීම පිළිබඳව බිහි වී තිබෙන්නේ. ඒ තුල 72 ජනරජ ව්‍යවස්ථාව බිහි වුණා. ඒ වගේම ජනරජ ව්‍යවස්ථාව පිළිබඳවත් දැඩි විවේචන එල්ල වුණා. සෝල්බරි ව්‍යවස්ථාවේ සිට ජනරජ ව්‍යවස්ථාව දක්වා කාලය ගත් විට ඒ අතර කාල සීමාව තුල මේ රටේ දේශපාලන ප්‍රශ්න, ජනවාර්ගික ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න, ආගමික ප්‍රශ්න වරින් වර ඇති වුණා. 30 දශකයේ සිංහල මුස්ලිම් කෝලාහලය, ඒ වගේම 40 දශකයේ 50 දශකයේ සිංහල දෙමළ කෝලාහලය, මේ සිද්ධීන් අපේ
මතකයේ තිබෙනවා. SWRD බණ්ඩාරනායක මැතිතුමා චෙල්ලනායක මැතිතුමා සමග සාකච්ඡා කරලා එදා විශේෂයෙන්ම ඉදිරිපත් කරන ලද රටට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනා පිළිබඳව රට තුළ ඇති වූ දැඩි විරෝධය මත SWRD බණ්ඩාරනායක මැතිතුමා සහ චෙල්ලනායක මැතිතුමා ඇති කරගත් එකඟතාවයන් ඉවත් කරගනු ලැබුවා. ඊළඟට 1965න් පසුව ඩල්ලි සේනානායක මැතිතුමා සහ චෙල්ලනායක මැතිතුමා අතර ඇති කරගත් එකඟතාවයන් රටට ඉදිරිපත් කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් ඇති වුණා. ඩල්ලි සේනානායක මැතිතුමාට ඩල්ලිගේ බඩේ මසල වඩේ කියලා මට මතකයි ඒ කාලේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කතා කළා. SWRD බණ්ඩාරනායක මැතිතුමාටත් දැඩි ලෙස එදා ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල වුණා. ඒත් එක්කම මේ කාරණය කොතෙක් දුරදිග ගියාත් කියනවා නම් සෝල්බරි ව්‍යවස්ථාව තුළ ඇති වූ තත්ත්වයන් එක්ක ප්‍රධාන වශයෙන් රටේ ජාතික සංහිඳියා පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවල තිබූ ඉතාමත් අවංභාවය සහ අඩු තත්ත්වයන් දුර්වලතාවයන් මත බොහෝ වෙලාවට රට තුළ සිංහල දමිළ මුස්ලිම් බෞද්ධ කතෝලික හින්දු මැලේ බර්ග මේ සියලු ජනකොටස්වල සහයෝගිතාවයක් මිත්‍රශීලී භාවයක් ගොඩනැගීම පිළිබඳව පුළුල් ලෙස ප්‍රශ්න මතු වුණා. අවසානයේ LTT ත්‍රස්තවාදය ඇති වෙලා ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදී මිනිසා බිහි වුණා. මා විශ්වාස කරනවා කවුරුන් කෙසේ කීවත් බණ්ඩාරනායක චෙල්ලනායකම් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට ලැබුණා නම් ඩල්ලි සේනානායක චෙල්ලනායකම් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණා නම් ප්‍රභාකරන් කෙනෙක් බිහිවේ කියා මා විශ්වාස කරන්නේ නැහැ 80 දශකයේ තුල විශේෂයෙන්ම. ප්‍රධාන වශයෙන්ම 83 කළු ජූලිය මේ රටේ බරපතල ප්‍රශ්නයක් ඇති කළා. 83 කළු ජූලියත් සමග ඒ ලැබූ අත්දැකීම් සමග ඉන්දු ලංකා ගිවිසුම නිර්මාණය වුණා. ඉන්දු ලංකා ගිවිසුම එදා අත්සන් කරන විට ඔබ අප කාටත් මතකයි රට තුල තිබුණු තත්ත්වය. ජනමතයට බණ්ඩාරනායක චෙල්වනායකම් එකඟතාව ඉවත් කරගත්තා. විරෝධය නිසා ඩල්ලි සේනානායක චෙල්ලනායකම් එකඟතාවය ඉවත් කරගත්තා. ඒත් ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක රට තුළ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මූලික වශයෙන්ම ඇතිවෙච්ච ජනතා විරෝධයේදී එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මුළු රටටම ඇඳිරි නීතිය දාලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු බව අපේ මතකයේ තිබෙනවා. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව බණ්ඩාරනායක මැතිනියත් සමග මමත් කොටුවේ විශේෂයෙන් වස්නැවතුම්පල ළඟ ඒ සත්‍යග්‍රහයට එදා සහභාගී වෙච්ච කෙනෙක් විශේෂයෙන්ම පිටකොටුවේ අපි ඒ සත්‍යග්‍රහයට සහභාගී වුණා. එදා ආණ්ඩුවෙන් බණ්ඩාරනායක මැතිනියට කඳුළු ගෑස් ගහන විට බණ්ඩාරනායක මැතිනිව උස්සගෙන ගිහිල්ලා ජීප් රථයට දාගෙන අපි එදා එතනින් බොහොම අමාරුවෙන් පිටත් වෙලා ගියා. ඒ අවස්ථාව අපේ මතකයේ ඉතාමත්ම හොඳින් තිබෙනවා. ඒත් එක්කම රට තුල ඇති වූ මේ ප්‍රශ්නත් එක්ක දේශපාලන ප්‍රශ්නත් සමග ව්‍යවස්ථාවේ කළ යුතු වෙනස්කම් පිළිබඳව පුළුල් හඬගෑමක් රට තුල ඇති වුණා කියන එක අපි ඊටාම පැහැදිලිව දන්නා වූ කාරණයක්. මේ ව්‍යවස්ථා සම්පාදනයේදී ප්‍රධාන වශයෙන්ම අපි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කාර්යයේදී අපේ ඉතිහාසය තුල විශේෂයෙන්ම සෝල්බරි ව්‍යවස්ථාවේ සිට මේ දක්වා ගත් විට රට තුල පැහැදිලිවම ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් ජාතීන් අතර සමගිය ශක්තිමත් කරමින් ආගමික සහ භාෂාවන් කතා කරන අතරේ එකඟතාවයක් ඇති කර ගැනීමට හැකිවන ආකාරයට ඒ ව්‍යවස්ථාවන් නිර්මාණය වී නොතිබූ බව අපිට ඊටාම පැහැදිලිව පේනවා. ලෝකේ ඊටාමත්ම දියුණු රාජ්‍යයන් වල ව්‍යවස්ථාවන් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගත් විට අපිට කියන්නට පුළුවන් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉන්දියාව වැනි රටවල් වල සකස් කරලා තිබෙන ව්‍යවස්ථාවන් අපි පුළුල් ලෙස අධ්‍යයනය කිරීම ඉතාමත්ම අවශ්‍යයි කියලා. ඒ ව්‍යවස්ථාවන් සකස් කිරීමේදී ඒක පාර්ශ්වික වෙලා නැහැ.
නැත්නම් යම් ජන කොටසකට එහෙම නැත්නම් එක් දේශපාලන පක්ෂයකට එහෙම නැත්නම් එක ආගමකට වෙනම වෙන්න වූ තත්වයක් නැහැ. ඒ නිසා ඒ රටවල් වල ජීවත් වන සෑම කෙනෙක්ම ඊටාම සහෝදරත්වයෙන් සහ සමගියෙන් ජීවත් වීම සිදුවෙන බව අපි කවුරුත් දන්නා වූ දෙයක්. ඒත් එක්කම ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන එක ගලේ කෙටු තත්වයක අවශ්‍ය නැහැ කියලායි මා විශ්වාස කරන්නේ. සමාජය වෙනස් වෙනවා, මිනිසුන් වෙනස් වෙනවා, සිතුම් පැතුම් වෙනස් වෙනවා, ලෝකය වෙනස් වෙනවා, තාක්ෂණයත් සමග අද සිටින මිනිසා නෙවෙයි හෙට සිටින්නේ. ඒ නිසා රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑම විටම ඒ යුගය තුල ජනතාවගේ සිතුම් පැතුම් තුල තාක්ෂණික දියුණුව තුල ඇතිවන සංස්කෘතික தත්ත්වයන් තුල ලෝකයේ ඕනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඒ යුගයට අවශ්‍ය පරිදි පරිවර්තනයක් අවශ්‍ය බවයි මා දැඩි ලෙස විශ්වාස කරන්නේ. ඒ වගේම ඊ타මත්ම පැහැදිලිව කියන්නට ඕනේ අපි 78 ව්‍යවස්ථාවෙන් ඊතා පැහැදිලිවම 78 ව්‍යවස්ථාවේ තත්වයෙන් රට තුල තිබුණු තත්ත්වයන් බොහෝ වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම තුල. මම අදත් මගේ ගෞරවය සහ ස්තුතිය පිරිනමනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සම්පූර්ණම එදා සහයෝගය දුන්න මේ ගරු සභාවේ ඡන්ද 225න් 215ක් පාවිච්චි කළ ඒ සියලුම ගරු මන්ත්‍රීවරුන්ට. ඒ නිසා අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා යුගයේ අවශ්‍යතාවයක් තුල ඒ කාර්යය තමුන්නාන්සලා විසින් ඉටු කළා කියන කාරණාව. ඒත් එක්කම අපි ප්‍රධාන ලෙසම විශ්වාස කරන්නට ඕන අපි අප තුල සිත්හි තබා ගන්නට ඕන මේ නීතිය ව්‍යවස්ථාව කොයි ආකාරයෙන් තිබුණත් පොතේ මොන විදිහට ලියා තිබුණත් මේවා ක්‍රියාත්මක කරන පුජ්‍යලයින්ගේ තිබෙන ලක්ෂණත් සමග තමයි මේ බලතල ක්‍රියාත්මක වීම පිළිබඳව තත්ත්වය ඇති වෙන්නේ කියලා හිතන්. දේශපාලඥයෙක් වේවා, ආයතන ප්‍රධානියෙක් වේවා, රාජ්‍ය නිලධාරියෙක් ඒ සෑම කෙනෙකුටම තමන්ට තිබෙන බලතල සහ තමන්ගේ තිබෙන ගති පැවතුම් චරිත ලක්ෂණත් සමග තමයි බොහෝ වෙලාවට ඒ වෙනස්කම් දකින්නට පුළුවන්කම තිබෙන්නේ. මේ ගෙවී ගිය අවුරුද්දක කාල සීමාව තුල විධායක ජනාධිපති ධූරයේ මම කටයුතු කිරීමේදී ඒ කටයුතු කළ ආකාරය නිසා වෙන්නට ඇති ඇතැම් වෙලාවට සමහරුන් කියනවා විධායක ජනාධිපති ධූරයේ තිබුණාට ඇති ප්‍රශ්නය කුමක්ද දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ කියලා හිතන්. නමුත් මම ඒ විශ්වාස කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ බලය තනතුර පාවිච්චි කරන කෙනාගේ තිබෙන්නා වූ දර්ශනය මත දැක්ම මත විශේෂයෙන්ම සමාජයේ පිළිබඳව දරන ආකල්ප මතයි මේ බලය පාවිච්චි කරන්න කියන එකයි මා බොහෝ විට විශ්වාස කරන්නේ. ඒ නිසා තවත් තර්කයක් ඉදිරිපත් කරනවා විධායක ජනාධිපති ධූරයේ සම්බන්ධයෙන්. මේ විධායක ජනාධිපති ධූරය තිබුණු නිසා තමයි අවුරුදු 26ක යුද්ධය දිනන්න පුළුවන් වුණේ කියලා හිතන්. විධායක ජනාධිපති ධූරයේ තිබුණු නිසා යුද්ධය දිනන්න පුළුවන් කියලා ඒ මත තවදුරටත් විධායක ජනාධිපති ධූරයේ පවත්වා ගැනීමට අදහස් කරනවා නම් ගරු කතානායකතුමනි එයින් හැඟී යන්නේ අනාගතයේ යුද්ධයක් බලාපොරොත්තු වෙනවාද කියන කාරණාවයි මම විශේෂයෙන්ම මෙහිදී අහන ප්‍රශ්නය. එහෙමනම් අප විසින් කළ යුත්තේ යුද්ධයක් අනාගතයේ එයි කියලා විධායක ජනාධිපති ධූරයේ පවත්වා ගැනීම නොව යුද්ධයක් ඇති නොවන තත්වයට රටට අවශ්‍ය විපර්යාසයන් පරිවර්තනයන් ඒ සංකල්පයන් වෙනස් කිරීමයි කියන එකයි මා දැඩි ලෙස විශ්වාස කරන්නේ. ඒ නිසා අපිට උතුරේ සහ දකුණේ ජනතාව එක් කිරීමේදී අපට තිබෙන දීර්ඝකාලීන අත්දැකීම් අපි සැලකිල්ලට ගන්නට ඕනේ. උතුරේ සහ දකුණේ ජනතාව අතරේ තිබෙන ප්‍රශ්නේදී ව්‍යවස්ථාවන් පිළිබඳව ආණ්ඩුක්‍රම පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා. දකුණේ ජනතාව ෆෙඩරල් කියන වචනයට බයයි. උතුරේ ජනතාව ඒකීය කියන වචනයට බයයි. මේ තත්ත්වය අපි ඉතාමත්ම හොඳින් දන්නවා. ඒ නිසා මේ දෙපාර්ශ්වයේම සිටින උතුරේ සහ දකුණේ සිටින අන්තවාදී කොටස් මේ තත්ත්වයන්ගෙන් බොහෝ වෙලාවට ඉතාමත්ම වැරදි ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා ගෙවී ගිය දශක කීපය තුල මේ උතුරේ සහ දකුණේ අන්තවාදී කොටස් විසින් ක්‍රියාත්මක කරන ක්‍රියාදාමයන් තුල මේ රටේ
මොන තරම් ලේසලවීම් ඇති වුණාද කියන එක අපි සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම තමයි අවුරුදු 26ක යුද්ධයේදී උතුරේ සිංහල තරුණයින් වගේම උතුරේ දමිළ තරුණයින් වගේම දකුණේ සිංහල තරුණයින් මොන තරම් පිරිසක් ජීවිත විනාශ වුණාද. ඒ වගේම උතුරේ සහ දකුණේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවිත විනාශ වුණා. ත්‍රිවිධ හමුදාවල රණවිරුවන් පමණක් නොවේ ඇති වූ බෝම්බ ප්‍රහාර කපල කොටල මරපු වෙලාවල් ඒ සියල්ල සිද්ධීන් ගත් විට උතුරේ සහ දකුණේ මුළු රටක් විදිහට 26 අවුරුද්දක් තුල මොනතරම් ජීවිත විනාශ වුණාද කියන කාරණාව අප විසින් විශේෂයෙන්ම සැලකිල්ලට ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට මේ පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී අප විසින් කළ යුතු කාර්යයන් පිළිබඳව පුළුල් අවබෝධයකින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වෙනසක් පිළිබඳව ඇති වූ සාකච්ඡා තුළ පහුගිය දිනවල අපි දැක්ක මාධ්‍ය තුළ. ඒ වගේම රටේ විවිධ ස්ථානවල සිදුවෙන නොයෙකුත් සිදුවීම් අපි දැක්කා. ගෞරවනීය මහා සංඝරත්නයේ මහානායක ස්වාමීන් වහන්සේලා මගෙන් ඇහුවා මේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න යන එකේ මේ බුද්ධ ආගමට තිබෙන තැන අහිමි වෙනවයි කියලා දැනගන්නට තියෙනවයි කියලා හිතම්. ඒ වගේම තවත් මගෙන් උන්වහන්සේලා ඇහුවා මේ කරන කටයුතුත් එක්ක රටේ ආරක්ෂක හමුදා විදේශීය රටක උපදෙස් අනුව ආරක්ෂක හමුදාව ප්‍රතිසංවිධානය කරන්න යනවයි කියලා කතාවක් තියෙනවා. ඒක රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නේද කියලා උන්වහන්සේලා මගෙන් ඇහුවා. මම ඊටාම පැහැදිලිව කියන්නට ඕන මේ ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කරන විට ගරු කතානායකතුමනි අපි මේ ව්‍යවස්ථා බිල්ලෙක් රටට මවන්නට හොඳ නැහැ. ව්‍යවස්ථා බිල්ලෙක් රටට මැවීම බරපතල ජාතික පාප කර්මයක් සහ ඛේදවාචකයක් විදිහටයි මම දකින්නේ. රටට ගැළපෙන ආකාරයට 21 වන සියවසේ නූතන ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැගීම සඳහා අපිට අවශ්‍ය සුන්දර වූ ව්‍යවස්ථා දරුවෙක් බිහි කිරීමයි අවශ්‍ය වන්නේ කියලා මා විශේෂයෙන්ම මෙහිදී අදහස් කරනවා යෝජනා කරනවා මේ ගරු සභාවට. ඒ නිසා අපි ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කරන විට ඇයි මේ කලබලයක්? ඇයි මේ නොසන්සුන්තාවයක්? බුද්ධිය, දැනුම, අවබෝධය, අත්දැකීම්, පරිණතභාවය මේ සියල්ල පාවිච්චි කරලා නේද අපි සෑම කෙනෙක්ම හැසිරෙන්න ඕනේ කියන එක ගරු කතානායකතුමනි මා ඊ타මාත්ම කාරුණිකව සිහිපත් කරනවා. රටක් ගොඩනගන්න රටේ අනාගතය වෙනුවෙන් අද දවසේ කාර්ය වගේම හෙට දවසේ අපේ කාර්යය සඳහා අප විසින් කළ යුතු යුතුකම් සහ වගකීම් වලදී ප්‍රධාන වශයෙන්ම මේ ගරු උත්තරීතර සභාව තමයි මේ රටේ අනාගතය වෙනුවෙන් වග කියන එකම ස්ථානය කියන එක අමතක කරන්නට එපා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම මේ පිළිබඳව ඉතාමත්ම පුළුල් අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යයි කියලා මා විශ්වාස කරනවා. ඒත් එක්කම අපිට ඉඩ ලැබුණු බොහෝ අවස්ථාවන් අපේ රට ගොඩනගන්නට අප විසින් අත්හැරියා කියා මා විශ්වාස කරනවා. 1970 තුනෙන් දෙක බලය පාවිච්චි කරලා ප්‍රධාන වශයෙන්ම ජාතික සංහිඳියාව ශක්තිමත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට එදා තිබුණා. ඒ වගේම 1977 මැතිවරණ ප්‍රතිඵල අනුව තුනෙන් දෙක ඡන්දයක් පාවිච්චි කරලා මොකද එකම පක්ෂයට තුනෙන් දෙක බලයක් ලැබිච්ච නිසා 77 තුනෙන් දෙක බලය පාවිච්චි කරලා ජාතික සංහිඳියාව ශක්තිමත් වන විදියට ඒ කාර්යය ඉටු කරන්න තිබුණා. ඒ වගේම 2010 ප්‍රධාන වශයෙන්ම 2009 යුද්ධය අවසන් වෙලා රටේ ඇතිවෙච්ච සංසුන් තත්ත්වයක් එක්ක සාමකාමී තත්ත්වයක් එක්ක පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ඉටු කළ යුතු කාර්යයන් 2010 මේ ගරු සභාවේ තුනෙන් දෙක බලයත් එක්ක කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ එකම අවස්ථාවකවත් මේ තත්ත්වයේ සැලකිල්ලට අරගෙන ඒ කාර්යයන් කෙරුණේ නැහැ කියලයි මා විශ්වාස කරන්නේ. ප්‍රධාන වශයෙන්ම 2010 මැතිවරණ ජයග්‍රහණයෙන් තුනෙන් දෙක බලයක් ලැබීම තුළ අපි ලබාගත්ත බලයත් එක්ක ඒ 2010 බලය ලබා ගැනීම සඳහා මේ ගරු සභාවේ සිටින අනික් ගරු මැති ඇමතිවරු වගේම නැති අය වගේම මම විශාල කැපවීමකින් කටයුතු කරපු කෙනෙක්. 2010 පාර්ලිමේන්තුවට තුනෙන් දෙක බලයක් ලබාගෙන ඒ තුනෙන් දෙක බලය ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වුණේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා පමණයි මගේ මතකයේ හැටියට. නමුත් ඒ තුනෙන් දෙක බලය පාවිච්චි කරන්න තිබුණා මේ රටේ ප්‍රධාන වශයෙන්ම
යුද්ධය ඇතිවෙච්ච හේතු කුමක්ද කියා සොයලා බලලා විශේෂයෙන්ම එවැනි තත්ත්වයෙන් වළක්වා ගැනීමට පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ඒ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තිබූ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නට. මේ ව්‍යවස්ථාමය තත්ත්වයන්ගෙන් බාහිරව ගත්තාම අපිට 2004 සුනාමී තත්ත්වයක් එක්ක මුළු රටම එකතු වෙච්ච අවස්ථාවක්. 2004 සුනාමියෙන් පස්සේ දේශපාලන පක්ෂ ආගම් කුල ජාති ඒ සියල්ලක් නැතුව කඳුළුත් එක්ක රටේ ජනතාව එකතු වුණා. හැබැයි ඒ අවස්ථාවෙනුත් අපි ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ රට ගොඩනගන්නට. ඒ වගේම තමයි 2009 මැයි මාසේ 19 වෙනිදා ත්‍රස්තවාදයේ පරාජය කළාට පස්සේ මේ රටේ සෑම කෙනෙක්ම එකට එකතු කරගෙන අප විසින් කළ යුතු කාර්යයන් රාශියක් තිබුණා. නමුත් ප්‍රධාන වශයෙන්ම රටේ අනාගතය සඳහා අපේ කාර්යයන් ඉටු නොකළායි කියලායි මා විශ්වාස කරන්නේ. අද අපි හැම කෙනෙක්ම අතීතයේ අමිහිරි අත්දැකීම් සමග අනාගතය ගොඩනගා ගැනීම සඳහා අනාගත අභියෝග සඳහා සකස් වී යුතුයි කියලා මා විශ්වාස කරනවා. අපි අතරේ දේශපාලන පක්ෂ විදියට මත විදියට විවිධ අදහස් නොඑක ආකාරයේ තිබෙනවා. නමුත් අපි හැම කෙනෙකුටම ඇයි රට වෙනුවෙන් සාකච්ඡා කරලා එකඟත්වයක් ඇතුව කටයුතු කිරීමට තරම් අපි බාලීන් වෙනවාද කියන කාරණාව අපි සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒක නිසා අද දවසේ කළ යුතු කාර්ය අප විසින් අද දවසේ ඉටු කරන්නේ නැත්නම් හෙට දවස අපිට කනගාටුදායක වසරක් කියන කාලයක් කියන එක මෙහිදී ප්‍රධාන වශයෙන්ම මතක් කරන්නට ඕන. ඒ නිසා අපි කාටත් වගකීමක් තිබෙනවා, යුතුයකමක් තිබෙනවා මේ කාර්යයේදී කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව තීරණ අරගෙන කටයුතු කරන්නට. ඒ නිසා ගරු කතානායකතුමනි අපි ප්‍රධාන වශයෙන්ම මේ බලාපොරොත්තු වෙන උතුරේ අන්තවාදයක් දකුණේ අන්තවාදයක් මේවා ප්‍රතික්ෂේප කරමින් රටේ පොදු මහජනතාව තුළ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් අපි විසින් කළ යුතු කාර්යයන් අපි පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. අපි මෙහිදී මතක් කරන්නට ඕන 1956 ඇතිවෙච්ච තත්ත්වයන්ගෙන් අපි කුමන ආකාරයේ අත්දැකීම් ලබාගෙන තිබෙනවද? බණ්ඩාරනායක චෙල්ලනායකගේ ගිවිසුම තුළ ඇතිවෙච්ච තත්ත්වයන්ගෙන් කුමන ආකාරයේ අත්දැකීම් අරගෙන තිබෙනවද? ඩඩ්ලි චෙල්ලනායකගේ ගිවිසුම තුළ මොන ආකාරයේ අත්දැකීමක් අපි ලබාගෙන තිබෙනවද? 83 කළු ජූලිය සිද්ධියෙන් අපි පාඩම් ඉගෙනගෙන තිබෙනවද? ඒ වගේම ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයන්ගෙන් අපි පාඩම් ඉගෙනගෙන තිබෙනවද? 71 කැරැල්ලෙන් අපි පාඩම් ඉගෙනගෙන තිබෙනවද? ඒ වගේම 88 89 සිද්ධීන්ගෙන් අපි ඒ තිබුණු තත්ත්වයන්ගෙන් අපි පාඩම් ඉගෙනගෙන තිබෙනවද? ඒ වගේම ප්‍රධාන වශයෙන්ම 2009න් පසු පත් කරන ලද LLRC කොමිෂන් සභා වාර්තාවේ තත්ත්වයන්ගෙන් අපි පාඩම් ඉගෙනගෙන තිබෙනවද? බොහෝ වෙලාවට අපි සෑම කෙනෙක්ම විවේචනයට සීමා වී තිබෙනවා. අපි භාවිතය අවශ්‍ය දේ ඉතාමත්ම අවම වී තිබෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒත් එක්කම සමහර අය මම දැක්ක මාධ්‍ය තුල කියනවා විදේශීය රටවල් උපදෙස් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යනවායි කියලා හිතා. මම බොහොම පැහැදිලිව කියනවා මට නම් මම දන්න විදිහට මේ ආණ්ඩුවේ අගමැතිතුමාටවත් කාටවත් විදේශීය රටකින් කියලා නෑ මේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ විදිහට හදන්නයි කියලා. විදේශීය රටක කිසිම බලපෑමක් නැහැ. නමුත් අපි යථාර්ථය පිළිගන්න ඕනේ, අපි සත්‍ය පිළිගන්න ඕනේ, අපිට අවශ්‍ය දේ පිළිගන්නට ඕනේ. ඒ නිසා අපි ඒ කිසියම්ම රටක අවශ්‍යතාවයක් බලපෑමක් යෝජනාවක් එහෙම අපිට ඇවිල්ලා නැහැ කිසිසේත්ම. මේ තිබෙන තත්ත්වයන් අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපේ රටේ බුද්ධිමතුන් උගතුන් ආණ්ඩුක්‍රම විශාරදීන් ඒ වගේ මේ උත්තරීතර සභාව මේ සියල්ල එක් වෙලා ඒ කළ යුතු වෙනස්කම් සඳහා අවශ්‍ය පියවර ගැනීමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා අද දවසේ අපි ඉතාමත් වැදගත් කටයුත්තකට මේ ආරම්භය ඇති කළේ. මේ ඇති කරන්න යන දේ රටේ මොන ආකාරයෙන්වත් නොසන්සුන් තත්ත්වයක් ඇති කරන්න කටයුතු කරන්න එපා කියලා මං සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අසත්‍ය ප්‍රචාර යවන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා ඉතාමත්ම ගෞරවයෙන්. ඉතාමත්ම අසත්‍ය බොරු ප්‍රචාර රට තුලට යවලා ආණ්ඩුව අපහසුතාවයට පත් කළ රට නොසන්සුන් කරන්නට ඇතැම් අය උත්සාහ කරන බව පේනවා. හැබැයි අපිට අත්දැකීමක් තිබෙනවා ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයක් හෝ වෙනසක් පිළිබඳව ඒ කටයුතු කරපු සෑම වෙලාවෙම මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඒ තත්ත්වය ඇති කරන්නේ මධ්‍යස්ථ උගත් බුද්ධිමත්
ප්‍රධාන වශයෙන්ම රටට ආදරේ තියෙන අයගෙන් නෙවෙයි ඒ තත්ත්වය ඇති වෙන්නේ. විශේෂයෙන්ම අන්තවාදී කොටස් වලින් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ නිසා අපි මූලික වශයෙන්ම මේ තත්ත්වයේ සැලකිල්ලට අරගෙන අපේ රට අපේ දේශය අපේ මාතෘ භූමිය වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු ඉටුකම් වගකීම් නිසි ලෙස ඉටු කරලා මේ නූතන ශ්‍රී ලංකාව ගොඩනැගීමේ කාර්ය 21 වන සියවසට ගැලපෙන රාජ්‍යයක් ගොඩනැගීමේ කාර්ය සඳහා ප්‍රධාන වශයෙන්ම මේ රටේ දේශීය තත්ත්වය වර්ධනය කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරගෙන දුගීභාවය රටින් තුරන් කරගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කරගෙන ඒ රට තුළ සෑම කෙනෙකුටම ජාතික සංහිඳියාව ශක්තිමත් කරගෙන සියලු ජාතීන් අතරේ සමගියෙන් ජීවත්වීමට සියලු ආගම් අදහන ඒ සියලු දෙනා අතරේ සමගිය ඇති කරගෙන කටයුතු කිරීමට අපි සෑම කෙනෙක්ම අධිෂ්ඨානශීලව වැඩ කරමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2016 ජනවාරි මාස 12 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුයි. ඊට අනුකූලව 2016 ජනවාරි මාස 12 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා සභාව කල් තබනු ලැබේ.